හරි යාළුවනේ කොහමද ඔයගොල්ලන්ට ඕනේ ඉතින් ඔයගොල්ලන්ට මම ගෙනාලා තියෙන සුප්‍රීම් සුප්‍රී ගැජට් එකක් ඉතින් ඔයගොල්ලන්ගේ PC එකට ස්ටුඩියෝ එකට වගේ සෙටුම් සුප්‍රීම් සුප්‍රී RGB කීබෝඩ් එකක් ඉතින් මේක සුප්‍රී වාසියකුත් තියෙනවා. ඒ කියන්නේ මේකට අමතර දෙයක් හම්බ වෙනවා. ඉතින් අපි කතා කරමු වීඩියෝ එකට ගිහිල්ලා මොකක්ද අමතර දෙයක් කියලා. එහෙනම් වීඩියෝ එකට අපි යමු. හරි යාළුවනේ අපි දැන් මේක අන්බොක්සින් කරගන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම මේක ඩරසින් තමයි ඕඩර් කරේ. ඉතින් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් ගිහින් ඕඩර් කරගන්න පුළුවන් මේක. ඉතින් මේගොල්ලෝ ෂිප් කරද්දි ඩැමේජ් වෙන හින්දා අපිට බබල් රැප් වලින් උතල දීලා තින්නේ. ඉතින් මම මේ විදිහට ඒකත් මේ විදිහට අයින් කරගත්තා. ඒකත් අයින් කරගත්තාන් පස්සේ ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ RGB කීබෝඩ් එක. ඉතින් ඕගොල්ලෝ තියෙන ඔෆර් එක තමයි මේක RGB ගේමින් මවුස් එකක් ෆ්‍රී හම්බෙනවා. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලෝගේ බ්‍රෑන්ඩ් නේම් එක BGL කියලා ගහලා තියෙනවා. ඒ වගේම මෙතන පිච් එකක් තියෙනවා. ඉතින් ඉස්සරහා අපිට ඒ ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට ආයෙත් බලා ගන්න පුළුවන්. මොකද්ද මම කියන්න හැදුවේ? ඔයගොල්ලන්ට කියන්නම තුනයි. ඉතින් මේක අන්බොක්සින් කරන පාර්ට් එකට අපි යමු. එහෙනම් යන්න කලින් අපි මේ channel එක මගේ subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක දකින්න දේවල් comment එකක් දාන්න. හරි දැන් box එකේ තව ඉස්සරහින් බලා ගන්න පුළුවන් අපිට වෙනදී මේ color 7 colors තියෙනවා කියලා මේක ගහලා තියෙනවා. අපිට RGB color 7ක් තියෙනවා කියලා. ඉතින් අපි මේක පත්තු කරලා බලමු. කලර් 7ක් තියෙනවද ඇත්තටම කියලා. හරි ඉතින් දැන් අපි මේකේ අනිත් පැත්තවල මොනවද ගහලා තියෙන්නේ කියලා බලමු. ඉතින් ආයේ අපි බලන්න පුළුවන් පිටිපස්සේ ගහලා තියෙනවා මේ විදිහට. මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. පිටිපස්සෙත් අපිට ගහලා දීලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මේ වගේ කීබෝඩ් එකේ පොඩි ඔප්ෂන්ස් 4ක්. ඉතින් ඔය වගේ පික්චර්ස් 4ක් එක ඔයගලන්ට ඔප්ෂන්ස් දීලා තියෙනවා. ඉතින් ट्रांसलेट කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට Google එකෙන් සිංහල වලට. ඊට පස්සේ ආයෙ අපිට බලා ගන්න පුළුවන් දකුණු පැත්තෙන් features දෙකේම colors දෙකේම keyboard. ඒ වගේම මෙතන යටින් තියෙනවා වම් පැත්තේ මේ විදිහට මම ඔයගොල්ලන්ට ලං කරලා පෙන්නන්නම් පොඩ්ඩක්. ඔයගොල්ලන්ට එතනත් බලා ගන්න පුළුවන් 7 colors තියෙනවා. ඒ වගේම හොඳ keyboard එකක් මේකට අතට safety විදිහට හම්බ වෙනවා කියලා. වගේ ටිකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක මොනිටර් එකට සම්බන්ධ කරන්න පුළුවන් කියලා මෙතන සඳහන් කරලා දීලා තියෙනවා. ඒ වගේම මේකට මම කිව්ව මවුස් එක ඒකත් හොඳට කම්ෆර්ටබල් විදියට හම්බෙලා තියෙනවා ඩිසයින් එක. ඒ වගේම ඩිසයින් එක කම්ෆර්ටබල් කියලා මෙතන තමයි සඳහන් කරලා දීලා තියෙන්නේ. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් ගේම්ස් ගහන කෙනෙක්ට මේක හොඳක් කීබෝඩ් එකක් කියලා. ගේම්ස් ගහන කෙනෙක්ට ඒ වගේම ඔෆිස් වල වැඩ කරන කෙනෙක්ට උනත් මේක හොඳ කීබෝඩ් එකක්. ඉතින් ආයෙත් මේ පැත්තේ පික්චර්ස් ටික තමයි බලලා තියෙන්නේ. මම ඉතින් ඕඩර් කරපු පාට ඔය හරි සඳහන් කරලා තියෙන්නේ. මම ඉතින් ඕඩර් කරේ white color එකේ. ඉතින් ඇත්තටම white color එකකින් ඇවිල්ලාද කියලා දන්නේ නැහැ. ඒක බලමු. ඉතින් මේක මෙන්න මෙතන තියෙන ඔයගොල්ලන්ට පේන දේ සඳහන් කරලා product color option කියලා. ඉතින් මම white color තමයි ඕඩර් කරේ විදිහට මෙතන ටික් එක වැටලා තියෙනවා. ඉතින් අපි open කරගෙන බලමු. මේක ඇත්තටම white color එකෙන් මට හම්බෙලා තියෙලා. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන ක්ලිප් මේ කාඩ්බෝඩ් කෑල්ල අපිට පල්ලෙහාට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් මේක අරගන්න පිටේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඒක මාර සුපර් කීබෝඩ් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපි ඕඩර් කරපු කලර් එකෙන්ම මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කළු පාට උනත් ගන්න පුළුවන් මේකෙදි. හරි ඉතින් අපි දැන් අපේ කීබෝඩ් එකට කලින් අපේ මවුස් එක ගැන කතා කරලා ඉමු. ඉතින් මම මවුස් එක මේ විදිහට අරගෙන මේ බොක්ස් එක වහගන්න නැත්නම් මේක අපිට කරදරයි. ඉතින් මවුස් එක ගැන කතා කරද්දි ඉතින් ඔයගොල්ලන්ට මේ white color එකකින් ලස්සන ඩිසයින් එකක් එක්ක හම්බෙලා තියෙනවා අපේ මවුස් එක. ඉතින් පොලිතීන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අපි අයින් කරගමු. හරි ඒක අයින් කරගත්තම අපිට බලා ගන්න පුළුවන් අපේ මවුස් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒකේ RGB lines තියෙනවා. ඒ වගේම අතට හොඳට ගේම් ගහන එක්කෙනෙක් වගේ නම්
හොඳයි. ඒ වගේම එඩිට් කරන එක්කෙනෙක්ට නැත්තම් ඔෆිස් එකක ඉන්න එක්කෙනෙක්ට ඕන එක්කෙනෙක්ට සුපිරි ගිෆ්ට් එකක් මේ වගේ. ඉතින් මෙතනත් RGB ලයින්ස් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් ගිහිල්ලා තියෙනවා මේ විදිහට. ඉතින් ඒවා තමයි RGB ලයිට්ස් පත්තු වෙන්නේ. ඉතින් ලස්සනයි. ඔයගොල්ලන්ට මෙතන BGL කියලා බ්‍රෑන්ඩ් එක සහ මෙතන අර ලයිට් ඉන්ඩිකේටර් එක බලා ගන්න පුළුවන් අර රතු පාට. ඉතින් ඒ වගේම තමයි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ආයේ මේක ඉතින් සුපිරි ඩිසයින් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි ඒ වගේම තමයි ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ. අපි දැන් පැත්තකින් තියාගත්තම අපේ කීබෝඩ් එක ගැන අපිට එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ඒකත් චුට්ටක් හතර ගමු. අරගෙන මම දැන් බොක්ස් එක පැත්තකින් තියාගන්නම්. එතකොට අපිට කීබෝඩ් එක ගැන කතා කරන්න ලේසි හින්දා. මම මේක මේ විදිහට පැත්තකින් තියාගන්නවා. හරි ඉතින් ඊට පස්සේ අපි කීබෝඩ් එක ගන්න පුළුවන්. ඉතින් අතට ගත්තු ගමන් ඕන එක්කෙනෙක්ට දැනෙන දෙයක් තමයි මේකේ හොඳ weight එකක් තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අතට ගත්ත ගමන් හොඳ weight එකක් මේකට හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක් කිලෝ එකකට ආසන්න වෙන weight එකක් මේකේ තියෙනවා. ඉතින් අපේ පැකේජ් එකෙත් ගහලා තිබුණා මේකේ ග්‍රෑම් 900 ගාණක් මේ පැකේජ් එකේ බර. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේකෙත් අපිට අවිල්ල තියෙනවා මේ විදිහට පොලිතීන් එකක්. ඉතින් අපි කීබෝඩ් එක අතට අරගෙන මේ පොලිතීන් එක රිමූව් කරගෙන බලමු. ඉතින් මවුස් එකේ වගේ පොලිතීන් එකක් තමයි අවිල්ල තියෙන්නේ. ඉතින් අපි ගලව ගමු. මේ විදිහට යටට දාලා ගලව ගන්නවා මේක. හරි ඉතින් මම මේක මේ විදිහට ගලවගෙන මේක පැත්තකින් තියාගමු අපි. ඊට පස්සේ අපි මේ විදිහට මේක අතට ගමු. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති. ගොඩක් ලස්සන කීබෝඩ් එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ මේකට. ඉතින් ඒ වගේම මේකේ කනෙක්ටඩ් පෝට් එක USB විදිහට අපිට මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ඉතින් හොඳ කීස් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට අතට පහසුවට ඉතින් ගේමින් විදිහට තමයි මේ කීබෝඩ් එක හදලා තියෙන්නේ. මොකද ගේමින් කීබෝඩ් යන්නේ. ඉතින් ගේම් ගහන විතරක් නෙවෙයි ඒ වුණාට ඕගොල්ලන්ට එඩිට් වැඩ වලටත් මේක භාවිත කරන්න පුළුවන්. හරි ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මෙතනත් BGL කියලා මේගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එක ඉතින් සඳහන් කරලා දීලා තියෙනවා කළුවට. හරි ඉතින් මේකේ පිටිපස්ස ගැන කතා කරොත් අපිට හැම කීබෝඩ් එකම වගේ එන මෙන්න මේ ක්ලිප් දෙක අපිට අවිල්ල තියෙනවා. මේක වැඩ කරගන්න පහසු වෙන විදිහට. ඉතින් මේ ක්ලිප් දෙක දික් කරලා ටේබල් එකේ තියාගත්තම ඉතින් ඕගොල්ලන්ට මේක ටිකක් ඉස්සරහින් මේ උස්සට එනවා. එතකොට ඕගොල්ලන්ට වැඩ කරගන්න ලේසි. හරි ඉතින් දැන් මම මේක අපේ මගේ ලැප් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම කනෙක්ට් කරගෙන පෙන්නන්නම් මේ වයර් එක පොඩ්ඩක් දිග අරගෙන. ඉතින් ඕගොල්ලන්ට මේ USB port එක USB port එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි. ඊට පස්සේ මෙතනින් ඉතින් මේ විදිහට මෙතන තියෙන බටන් එක අපිට ඕන් කරගත්තම ඕගොල්ලන්ට පේනවා ලස්සන කලර්ස් මේක බලා ගන්න පුළුවන්. මේක හැබැයි පැටර්න් යන්නේ නැහැ. ඉතින් පැටර්න් යනකොට කොහොමද අපිට මේක වැඩ කරද්දි කරදරයි. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ ලයිට්ස් ඕන් කරලා තියෙදි මෙතන ලයිට් ඉන්ඩිකේටර් එකක් පත්තු වෙනවා. අගින්ම තවත් ලයිට් ඉන්ඩිකේටර් දෙකක් තියෙනවා. ඉතින් මේ බටන් එක ආයි අපිට ඔබලා මේක RGB lights off කරගෙන උනත් අපිට වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම number lock කියන බටන් එකේ බොම මෙතන ලයිට් ඉන්ඩිකේටර් එක පත්තු වෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක පත්තු වෙලා තියෙනවා කියන්නේ එතන numbers ටික වැඩ කරනවා. නැත්තම් lock වෙලා තියෙන්නේ. ඉතින් caps lock එක බලා ගන්න පුළුවන්. ඒකත් මැද ලයිට් ඉන්ඩිකේටර් එක පත්තු වෙන ඕගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ අපිට ආයෙ කතා කරන්න තියෙන්නේ අපේ mouse එක ගැන. ඉතින් mouse එකෙත් RGB lines තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් අපි ඒකත් මේ විදිහට ලියාගෙන අපේ ලැප් එකට කනෙක්ට් කරගෙන බලමු මේ USB port එක. ඉතින් හොඳ දිග වයර්ස් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක කියන්න ඕන. මේ දෙකටම හොඳ දිග වයර්ස් හම්බෙලා තියෙනවා. ඕන තරම් දිගට ඇද ගන්න පුළුවන්. ඉතින් මේකත් මම කනෙක්ට් කරගන්නවා අපේ ලැප් එකට. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒකෙත් ලස්සන කලර්ස්. ඉතින් මේක පැටර්න් එකක් විදිහට යන්නේ. මොකද කීබෝඩ් එක වගේ නෙමෙයි මේක එහෙම පැටර්න් ගියා කියලා ලොකුට කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් ලස්සන කලර්ස්. ඉතින් එකක් දෙකක් නෙවෙයි. ඒ වගේම මේකෙත් 7ක් කලර්ස් බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද අපේ කීබෝඩ් එක ඉතින් පෙට්ටිය ගහලා තිබ්බා වගේ මෙතන green color එක සහ yellow color එක තියෙනවා. ඒ වගේම මෙතනින් අපිට orange color එක සහ red color එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් pink color එක තියෙනවා. ඒ වගේම මෙතනින් purple color එක සහ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් blue color එක. ඉතින් ඔක්කොම colors 7ක් තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්.
ඉතින් පෙට්ටියේ තිබ්බ විදිහටම අපිට මේකේ කලර්ස් 7ක් බලා ගන්න පුළුවන්. මවුස් එකේ නම් කලර්ස් 7ට වැඩිය තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් ලස්සනයි. ඉතින් ඔයගොල්ලන්ට ගේම් ගහනකොට ඉතින් ස්ටුඩියෝ එකට වගේ හොඳයි මේක. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් ඕඩර් කරගන්න. හරි ඉතින් ඔන්න මම අදට ගෙනාපු වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඊළඟ අන්බොක්සින් වීඩියෝ එකකින් අපි එහෙනම් සෙට් වෙමු. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්. මම නිම්සර UXP